ආයරුනේ ඔයාලා අපේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ පිටරට වල ඉන්න දැන් පොසත් මිනිස්සු අපි වගේ දැන් අපේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට සල්ලි දෙන සයිට් එකක් ගැන. ඉතින් මේ වගේ සයිට් කීපයක්ම තියෙනවා. අද අපි එයින් එකක් තමයි කතා කරන්නේ. ඉතින් මේ ගොඩක් අයට විඩ්‍රෝ සල්ලි එකට දාලා එහෙම තියෙනවා. ඉතින් අපි මේක හරියටම කරගන්නේ කොහොමද? මේ සයිට් එක මොකද්ද කියලා තමයි අද බලන්න යන්නේ. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මේක තමයි සයිට් එක. මේ සයිට් එකේ link එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. නැත්නම් ඔයාලට Google එකට ගිහින් fund hope කියලා ගියොත් මේ සයිට් එක එනවා. ඉතින් මේ සයිට් එකේ පහළට ගියට පස්සේ මේ වගේ තමයි ඔයාලට තියෙන්නේ. මේ තියෙන යාළුවගේ කැම්පේජන් මේ වගේ තියෙනවා. ඉතින් එයාලා ගණන් දාලා ඕකට ඒ කට්ටිය පේමන්ට් දාලා තියෙනවා. මේ කට්ටියට මේ පෙන්නන්නේ දැන් මෙතන $40ක් මෙතන මෙයා දාලා තියෙන $61ක් මෙයාට දැන් $40යි 7662ක් දාලා තියෙනවා. ඒක දැන් මෙයා $20ක් කියලා තියෙන මෙයා $1.50 දාලා තියෙනවා. ඔය වගේ හොමම තියෙනවා. ඉතින් අපි මේ වගේ අපිටත් මොනවා හරි දාලා සල්ලි හොයන්න පුළුවන් මේකේ. අපේ තියෙන දුප්පත් කමක් වගේ දෙයක් දාලා ඉතින් සල්ලි ගන්න පුළුවන්. අපි අද ඒ ක්‍රමය ගැන කතා කරමු. මුලින්ම ඔයාලා මෙතන තියෙනවා මේක උඩ sign in කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ලෝඩ් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් ඔයාගේ ගාව Facebook තියෙනවා නම් continue with Facebook කියන එක දීලා ඔයාලට ඉදිරියට යන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා ගාව Google account එකක් තියෙනවා නම් Google හරහා යන එක වඩාත් ලේසියි. නැත්නම් ඔයාලා Apple phone එකක් use කරනවා නම් continue with Apple කියන එක දෙන්න. නැත්නම් ඔයාලට මුකුත් ඕනේ නැහැ email එකයි ඔයාලගේ password එක දාලා එහෙම ගියත් හරි. ඉතින් මම ලේසි නිසා continue with Google කියන එක දීලා යනවා. ඊට පස්සේ මේ වගේ මගේ accounts ටික පෙන්නනවා. ඉතින් මම මෙතනින් මගේ account එක තෝරගන්නවා. මෙතනින් ඔයාලා පාඩේදී මෙතන continue කියන එක දෙන්න. ඊඩසල් ලෝඩින් වෙනවා. ලෝඩින් වෙලා මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන ඔයාලගේ විස්තර ටිකක් අහනවා. මේ ඩීටේල්ස් ටික හරියට ඔයාලා ෆිල් කරගන්න ඕන. ඉස්සෙල්ලා ෆස්ට් නේම් එක අහනවා. මෙතෙන්ට ඔයාලගේ ෆස්ට් නේම් එක දෙන්න. මෙතෙන්ට මම දැන් ෆෝන්ගේ ෆස්ට් නේම් එක දෙනවා. ඊට පස්සේ ලාස්ට් නේම් කියලා තියෙනවා. මෙතෙන්ට ඔයාලගේ ලාස්ට් නේම් එක දෙන්න. මෙතෙන්ට ෆස්ට් නේම් එක, මෙතෙන්ට ලාස්ට් නේම් එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ මොබයිල් නම්බර් එක අහනවා. මොබයිල් නම්බර් එක අහද්දි මෙතන මේ එහා පැත්තේ ඔයාලා කන්ට්‍රි කෝඩ් එක සිලෙක්ට් කරලා නැත්නම් ඒක ටච් කරලා කන්ට්‍රි කෝඩ් එක +94 දාගන්න. ඊට පස්සේ ඔයාලගේ මොබයිල් නම්බර් එක ගහගන්න. බිංදුව නැතුව මොබයිල් නම්බර් එක ගහගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා කන්ට්‍රි එක ගහනවා. මෙතනින් ඔයාලා කන්ට්‍රි එක සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් මෙතන ඔයාලා ටයිප් කරන්න ශ්‍රී ලංකා කියලා. එතකොට ඔයාලා කන්ට්‍රි දෙනවා. මෙතන ඉන්න ශ්‍රී ලංකා කියලා ක්ලික් කරගන්න. ඊට පස්සේ මම පහළට යද්දි සිටි එක මම ඉන්නේ සිටි එක දාන්න. ඔයාලින් සිටි එක දාන්න. ඊට පස්සේ PO box කියලා අහනවා. මෙතෙන්ට ඔයාලා ඊට පස්සේ ඔයාලගෙන් postal box එක postal code එක අහනවා. මෙතෙන්ට ඔයාලගේ සිටි එකේ postal code එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක අහනවා. ඇඩ්‍රස් එකේ මූලකුණුත් එක්කම දාන්න. මූල අක්ෂරات එක්කම ඇඩ්‍රස් එක සම්පූර්ණයෙන් දාන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ ඊමේල් එක අහනවා. ඊමේල් එක ඔයාලගේ ඔටෝ සිලෙක්ට් වෙලා තියෙවි අර දීපු ඊමේල් එක. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ yes කියන එක ටික් එක දෙන්න ඕන. මේක අනිවාර්යයෙන් yes කියන එක ටික් එක දෙන්න. නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ ඔයාලට මෙතනින් next කියන එක දෙන්න පුළුවන්. අන්න මෙන්න next කියන එක දෙන්න. දැන් ඔයාලගේ loading වෙනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා දෙන්නේ. මෙතනින් ඔයාලා
පහළට එන්න පහළට එනකොට ඔයාලට මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් start campaign කියලා තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න ඔයාලා start campaign. දැන් මෙතනින් ඔයාලා පහළට යන්න මේ වගේ පහළට ගියාට පස්සේ මෙතනින් අහනවා ආයි ඔයාලගේ details ටිකක් ඕක campaign එක දාන්න. campaign information. Are you raising funds for yourself? මෙතනින් ඔයාලා yes දෙන්න. පළවෙනි එක ටික් එක yes. ඊළඟට මෙතනින් අහනවා enter your goal here. මෙතනින් ඔයාලට ඕන ගාන USD වලින් වැටෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට ඕන ගාන දාන්න USD. දැන් මම මෙතනින් 1000ක් වගේ දානවා USD. campaign title එක මේ title එකට දැන් ඔයාලගේ තියෙන ප්‍රශ්නේ ඉංග්‍රීසි වලින් දාන්න. හරි ඉතින් මම title එක type කරා. title එක type කරන් ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්නේ දැන් තියෙන එකේ ෆොටෝ එක. ඒ කියන්නේ title එකට හරියට දැන් මුලට වැටෙන ෆොටෝ එක. ඒක select කරගන්නවා ඔයාලගේ file එකේ. හරි ඉතින් මම මේ වගේ ෆොටෝ එකක් තමයි දාගත්තේ. මම මේක මේකෙන් Google එකෙන් අරගත්තා. ඉතින් ඔයාලා මේ වගේ Google එකෙන් අරගන්න යන්න බෑ. ඔයාලා ඔරිජිනල් එක දෙන්න. මොකද මේ site එකේ ඔරිජිනල් එක තමයි අරගන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ main country එක අහනවා. මෙතෙන්ට ඔයාලා search කරගන්න ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඔයාලගේ YouTube video URL එක අහනවා. මෙතනින් ඔයාලට කැමති නම් YouTube URL එක දෙන්න. ඒක අත්‍යවශ්‍යම නෑ. ඊට පස්සේ campaign category එක අහනවා. මෙතනින් campaign category එකට මෙතනින් යට කියලා බලනවා ඔයාලගේ තියෙන categories ඔයාලගේ එකට හරියන. දැන් මගේකට මම medical දැන් ඔයාලගේ එකට හරියන නම් medical කියන එක දෙන්න. කිසිම දෙයක් නැත්නම් other කියන එක දෙන්න. මම දැන් other කියන එක දෙනවා. ඊට පස්සේ campaign summary other දෙන්න. ඊට පස්සේ ඔයාලගේ end of campaign කියලා දෙනවා. දැන් ඔයාලට මේක ඉවර වෙන්න ඕන date එක දැන් මෙතන අහන්නේ. ඉතින් මේක ඔයාලා ඔක්තෝබර් වුණාම දීලා පොඩ්ඩක් ඔයාලට date වැඩි කරගන්නත් පුළුවන්. 2026ට වගේ දාගන්න. මම ඒ වගේ දාගන්න. ඊළඟට ඔයාලට මෙතනින් description එකක් අහනවා. description එකක් ඔයාලා හොඳට ඉංග්‍රීසි වලින් type කරගන්න. හරි ඉතින් මම description එක type කරගත්තා. ඊළඟට ඔයාලා මෙතනින් මේ yes කියන එක tick එක දාන්න. හරි ඉතින් මෙතනින් ඔයාලගෙන් අහනවා I am raising funds. මෙතනින් ඔයාලා මොකද වැඩ කරන්නේ කියලා මම මෙතනින් individual දෙනවා. ඊට පස්සේ upload the wallet government ID passport. මෙතනින් අහනවා මෙතනින් ID එකේ ෆොටෝ එක දාන්න ඕන. ඔයාලා අප්ලෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරාම ඔයාලා මෙතනින් මේ yes කියන එක ටික් එක දාගෙන මෙතනින් මේ submit කියන එක දෙන්න. ඒ submit එක කියන එක මම දැන් දෙන්නේ මගේ details වලින් නිසා submit කියන එක දුන්නු ගමන් ඔයාලගේ campaign එක වැටෙනවා. ඉතින් මේ විදිහට සරලවම campaign එක දාගන්න හැකි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා.